Hey there, welcome to IELTS with Krish. අදම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවා IELTS retake. ඒ කියන්නේ මේ IELTS retake ගැන අපි කතා කරන්නේ exam එකක් කරලා ඉවර වෙච්ච students ලාට. ඒ exam කරන්න ඉන්න students ලාට නෙමෙයි අපි කතා කරන්නේ. මොකද IELTS retake එකක් කියන්නේ ඔයා exam එක කළාට පස්සේ computer delivery exam එක කළාට පස්සේ ඔයාට එක module එකක හෝ මොකක් හරි ආට අවශ්‍ය module එකක ලකුණු අඩු වුණොත් බෑන්ඩ් එක අඩු වුණොත් බෑන්ඩ් ස්කෝර් එක ඔයා එක්ස්පෙක්ට් කරනවට වඩා අඩු වුණොත් ඔයාට පුළුවන් IELTS retake එකක් ගන්න. ඒ කියන්නේ එක module එකක් විතරක් example එකක් අපි ගමවට reading වලට විතරක් ලකුණු අඩුයි කියලා. ඔයාට පුළුවන් reading එක විතරක් apply කරලා reading test එකක් කරලා ඒ module එකේ mark එක අවශ්‍ය mark එක achieve කරගන්න. ඉතින් ඒකට පොඩ්ඩක් මහන්සි වෙලා නේ time එකක් අරගෙන ඔයාට apply කරන්න පුළුවන්. දැන් ඒක කම්පියුටර් ඩෙලිවරි එකත් එක්ක ස්ටුඩන්ට් ලැබිච්ච ඇඩ්වාන්ටේජ් එකක්. මේක පේපර් බේස්ඩ් කරද්දි මේ තත්ත්වෙ තිබ්බේ නැහැ. පේපර් බේස් කරද්දි ඔයාලට මොනවා හරි 0.5 කියන්නේ බෑන්ඩ් 0.5 වල මොනවා හරි අඩුවක් වුණත් ඔයාලට ෆුල් ටෙස්ට් එක කරන්න සිද්ධ වුණා. ඒ කාලේ වියදම් වෙනවා. අර ඔක්කොම පාඩම් කරන්න ඕනේ. සල්ලිත් ඒ වගේ යනවා. ඉතින් මේක කම්පියුටර් ඩෙලිවර් වෙච්ච ඒ කියන්නේ ටෙස්ට් සෙන්ටර්ස් වල ඒ රටවල් වල ස්ටුඩන්ට්ස් ලාට ලැබිච්ච ලොකු වාසියක් තමයි මේ රීටේක් එක කියන්නේ. එතකොට මේ රීටේක් එකට එලිජිබල් වෙන්නේ කොහොමද ඔයා? ඔයාගේ ෆුල් ටෙස්ට් එක කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ පළවෙනි දේ. සමහර ස්ටුඩන්ට්ස්ලා හිතනවා මම රීඩින් ලිසනින් රයිටින් කරලා මොනවා හරි හේතුවක් නිසා ඔයාට අපි හිතමුකෝ ස්පීකින් එක කරන්න බැරි වුණා කියලා එදා ඉන්න බැරි වුණා ආසනීප වුණා whatever. ඔයාට පුළුවන් ද රීටේක් එක ගන්න වෙනුවට බෑ. එහෙම රීටේක් කරන්න බෑ. ඔයා කම්ප්ලීට් ටෙස්ට් එකක් ඉවර කරලා තියෙන්න ඕනේ IELTS රීටේක් එකකට ඇප්ලයි කරන්න. ඊළඟට කොච්චර කාලයක් ඇතුළතද ඔයා මේ රීටේක් එකට ඇප්ලයි කරන්න ඕන? ඔයා අනිවාර්යෙන් within 60 days, ඒ කියන්නේ 2 months, almost 2 months ඇතුළත ඔයා මේකට ඇප්ලයි කරන්න ඕන. ඊළඟට අපි හිතමු ඔයාට modules දෙකක් අප්සෙට් ගියා. අපි example ගමු writing reading දෙක ඔයාට කම්ප්ලීට් මදි. ඒ කෙනාට අවශ්‍ය බෑන්ඩ් එක අචීව් කරගන්න බැරි වුණා කියලා. එතකොට ඔයාලට මේ දෙකටම රීටේක් කරන්න පුළුවන්ද? බෑ. එක ෆුල් ටෙස්ට් එකකට එක මොඩියුල් එකක් විතරයි ඔයාලට රීටේක් කරන්න ලව් වෙන්නේ. එතනින් එහාට ආයේ එහෙමනම් ඒ වගේ තත්ත්වයක නම් ඔයා ඉන්නේ හොඳම දේ තමයි ඔයා අපහු ෆුල් ටෙස්ට් එකට ඇප්ලයි කරන එක. ඊළඟට රීටේක් එක UKVI වලටත් පුළුවන්ද? ඔව් UKVI exams වලටත් පුළුවන්. usually academic general වගේම UKVI exam කරන ළමයින්ට retake එකට යන්න පුළුවන්. retake එකේ result සාමාන්‍යයෙන් එන අනිත් results වගේම 3 to 5 days 3 to 5 working days ඇතුළත එනවා. ඒකේ validity එක අවුරුදු 2ක්. මේකේ තව හොඳ option එකක් තියෙනවා මෙන්න මේ වගේ. ඔයාලා TFR එක claim කරද්දී, ඒ කියන්නේ test report එක ඔයාලා ගනිද්දී අපි හිතමු ඔයාට තිබ්බේ 5.5 රීඩින් වලට ඔයාගේ එක්ස්පෙක්ටේෂන් එක වෙන්නේ 6ක් කරන්න. ඒක නිසා ඔයා රීටේක් එකකට යනවා. හැබැයි ඔයාට එතනදී ඒක තවත් අඩු වෙලා 5කට ආවා කියලා. එතකොට ඔයා හිතනවා නෑ පරණ එක තිබ්බනම් හොඳයි කියලා. ඕකේ. ඔයා තමයි ඩිසයිඩ් කරන්න ඕනේ කොයි ස්කෝර් රිපෝට් එකද ඔයා යූස් කරන්න කියලා. එතකොට ඔයාගේ රීටේක් එක ඇක්සෙප්ට් කරනවද නැද්ද කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න ඔයාට අයිතියක් තියෙනවා. ඉතින් ඒකත් හොඳ වාසියක් ස්ටුඩන්ට් කෙනෙක්ට මේ රීටේක් ඔප්ෂන් එකේදී. ඉතින් තව අන්තිමට මම කතා කරන්න හැදුවේ මේක නම් ගොඩාක්ම බරපතල දෙයක් නෙමෙයි. හැබැයි මේක ඔයගොල්ලෝ ඔළුවේ මතක තියාගන්න. මොකද ගොඩාක් මේ වෙලාවේ uncommon countries වලට අපිට පාත් ඕපන් වෙලා තියෙනවා යන්න. ඉතින් මේ සමහර රටවල් වල සමහර ඕගනයිසේෂන් සමහර යුනිවර්සිටීස් මේ රීටේක් ඔප්ෂන් එක පිළිගන්නේ නැහැ, ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒක ගැන ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. ඔයාලට පුළුවන් ඔයාලගේ යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා එවනත වගේ ඒජන්ට් හරහා හෝ නැත්නම් IELTS.org කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ රීටේක් ඔප්ෂන් එකේ ඔයාගේ අදාළ ඕගනයිසේෂන් එක පිළිගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න. ඉතින් මෙන්න මේ කාරණා ටික ඔළුවේ තියාගන්න රීටේක් එකක් කරන්න. ඔයා IELTS exam එක කරලා මේ වෙලාවේ ඩවුන් වෙලා ඔප්ෂන් එකක් නැතුව ඉන්න කෙනෙක් නම් try කරන්න. රීටේක් කියන්නේ ඔයාලට ලැබිච්ච ඇඩ්වාන්ටේජ් එකක් කම්පියුටර් ඩෙලිවරි exam එකත් එක්ක. එහෙනම් අපි ආයි හම්බ වෙමු. See you. Krish Jayasinghe